පරිප්පු ග්‍රෑම් 125ක මිල රුපියල් 54යි. පරිප්පු කිලෝ 1ක ප්‍රමාණයක් මිලදී ගැනීමට ගෙවිය යුතු මුදල කීයද? කිලෝ 1ක් කියන්නේ ග්‍රෑම් 1000ක්. කිලෝ 1ක් කියන්නේ ග්‍රෑම් 1000ක්. එහෙමනම් මේ ග්‍රෑම් 1000 ඇතුලේ 125 ඒවා කීයක් තියෙනවද? මේ 1000 දෙකට බෙදුවාම ග්‍රෑම් 500යි. ඒක දෙකට බෙදුවම 250යි. ඒක දෙකට බෙදුවම 125යි. එහෙනම් 125 ඒවා කීයක් තියනවද 1000ට? 8ක් තියෙනවා. 125 ඒවා 8ක් තියෙනවා. එහෙමනම් ලේසිම ක්‍රමය මොකද්ද? 125ක් 54යි නම් කිලෝ 1ක්. කිලෝ 1ක් කියන්නේ ග්‍රෑම් 1000යි. ග්‍රෑම් 1000ට 125 ඒවා 8යි. එහෙනම් කිලෝ 1ක් හොයන්න අපි මොකද කරන්නේ? 54 වැඩි කරනවා 8ෙන්. 8 වරක් 4 32යි. එහෙම නැත්නම් 4 වරක් 8 32යි. 3යි. 8 වරක් 40යි. 40යි 3යි 43යි. රුපියල් 432ක් ඕනේ පරිප්පු කිලෝ 1ක් ගන්න.